Hello, my beautiful listeners. It's me, Baby Bubbles, your favorite diaper wearing dreamer, coming at you live from my crib, studio. Welcome to another episode of Tiny Thoughts. අපි බලමු කොහොමද මේ වගේ බේබි පෝඩ්කාස්ට් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කියලා. මුලින්ම ඔයා යන්න ඕනේ chat GPT එකට. ගිහිල්ලා අපි හදා ගන්න ඕනේ පොඩි ළමයෙක්ගේ ඉමේජ් එකක්. කියන්නේ අවුරුදු 2ක 3ක වගේ වයස ඇති ළමයෙක්ගේ ඉමේජ් එකක් හදා ගන්න ඕනේ. ඒකට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක මම කලින් හදාගෙන තියෙනවා. ඒක මම මෙතනට දීලිවල එන්ටර් කරනවා. කියන්නේ මේ ප්‍රොම්ප්ට් එක ඕන කෙනෙක් ඉන්නවනම් මම Telegram channel එකේ දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් එතනින් ගන්න පුළුවන්. සරල ප්‍රොම්ප්ට් එකක් දෙන්න තියෙන්නේ. දීලිවල එන්ටර් කරපුවාම අපිට chat GPT එකෙන් මේ ඉමේජ් එක හදා දෙනවා. මේ විදිහට chat GPT එකෙන් අපි දෙන ප්‍රොම්ප්ට් එකට අනුව හොඳ අපිට අවශ්‍ය ඉමේජ් එකක් මේ විදිහට හදා දෙනවා. ඊට පස්සේ වාඩ ගන්න තියෙන්නේ මේ ඉමේජ් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න එක. ඊට පස්සේ අපි මේකට වොයිස් ඕවර් එකක් හදා ගන්න ඕනේ. ඒකට මම මේ විදිහට මේ chat GPT එකට කියනවා. මෙතන මම මේ විදිහට ප්‍රොම්ප්ට් එක පේස්ට් කරලා මෙතන මේ ටයිටල් කියන එකට මම දෙනවා පොඩි ටොපික් එකක්. ඔයාලත් මේ විදිහට හෝ නැත්නම් සිම්පල් වාක්‍යයක් දාලා වොයිස් ඕවර් එක හදා ගන්න ඔයාලට අවශ්‍ය වොයිස් ඕවර් එක ගන්න. මේ විදිහට ප්‍රොම්ප්ට් එක දුන්නාට පස්සේ chat GPT එකෙන් අපිට වොයිස් ඕවර් එකට අවශ්‍ය ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙනවා. ඒක ඔයා දෙන ප්‍රොම්ප්ට් එක අනුව ඒක ඔයාට සිම්පල් ලියා ගන්න පුළුවන්. කියන්නේ ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඕනෙත් නැහැ. ඔයාට අවශ්‍ය වොයිස් එක තියෙනවා නම් ඒ වොයිස් එක කියන්නේ වොයිස් ඕවර් එකක් ඔයාට තියෙනවා නම් ඒ වොයිස් එකම ඔයා තියාගන්න. මම මේකෙදි මට වෙනම ඇඩ් කරන්න වොයිස් එකක් නැහැ. මම එක්සැම්පල් එකක් විදිහට හදන නිසා මම මේකට මේ වොයිස් ඕවර් එකක් හදා ගන්නවා. ඒ නිසා තමයි මේ ප්‍රොම්ප්ට් එකක් දීලා පොඩි ස්ක්‍රිප්ට් එකක් ලියාගන්නේ. ඊට පස්සේ මේ විදිහට මේ ස්ක්‍රිප්ට් එකකින් පොඩි කොටසක් ඔයා කොපි කරගන්න. ඊළඟට Google එකට ගිහිල්ලා සර්ච් බාර් එකේ සර්ච් කරන්න 11 labs කියලා. 11 labs කියලා සර්ච් කරලා එන පළවෙනි ලින්ක් එකෙන් ඔයා යන්න. 11 labs එක ඇතුළට ආවම මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඔයා account එකකින් log වෙලා නැත්නම් ඔයා sign up වෙන්න. Google account එක use කරලා sign up වෙන්න. මෙතන voice setting කියන එක උඩ ක්ලික් කරලා ඔයාට හදා ගන්න ඕන voice over එකට අදාළව කැමති character එකක් choose කරලා මෙතන voice එකක් තෝරගන්න. ඔයා කැමති voice එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. මෙතන තියෙන voice වර්ග කිහිපයක්ම තියෙනවා. මෙතනින් කැමති එකක් ඔයා තෝරගන්න. අදාළ voice එක තෝරගෙන ඉවරලා මෙතන අපි අර කලින් හදාගත්ත ස්ක්‍රිප්ට් එකේ කොටස ගෙනල්ලා මෙතනට paste කරන්න. ඊට පස්සේ මෙතන යට තියෙන play කියන බටන් එක උඩ ක්ලික් කරන්න. Hello, my beautiful listeners. It's me, Baby Bubbles, your favorite diaper wearing dreamer, coming at you live from my crib, studio. Welcome to another. හදාගෙන ඉවරලා මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරලා වොයිස් ඕවර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන සර්ච් බාර් එකට ඇවිල්ලා සර්ච් කරන්න Hedra AI කියලා. ඊට පස්සේ එන පළවෙනි ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයා සයිට් එකට යන්න. මේ විදිහට තමයි මේ සයිට් එකේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඔයා මේ සයිට් එකට ඇවිල්ලා මුලින්ම ඔයාගේ Google account එක use කරලා මේ සයිට් එකේ sign up වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතන plus icon එක උඩ click කරලා upload image ගිහින් අපි අර කලින් හදාගත්ත image එක upload කරගන්න. එහෙමම audio script එකත් මෙතන plus icon එක click කරලා upload ගිහින් අපි අර කලින් හදාගෙන download කරගත්ත audio එකත් මෙතනට අප්ලෝඩ් කරගෙන මෙතනින් අවශ්‍ය ප්‍රමාණයට කට් කරගන්න පුළුවන්. එහෙම කට් කරගෙන ඉවරලා add to video කියන එක ඔබන්න. ඊට පස්සේ මෙතනට අපි පොඩි prompt එකක් දෙනවා. මේ විදිහට ඔයත් simply prompt එකක් දෙන්න මෙතනට වීඩියෝ ජෙනරේට් වෙන්න අදාළව. දීලි ඉවරලා enter ඔබන්න. මේ සයිට් එකේ එක වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න අපිට යනවා coin 113ක්. මේක අපිට account එකක් create කරගත්තට පස්සේ අපිට free හම්බ වෙනවා coin 300ක් හම්බ වෙනවා. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් දවසකට වීඩියෝස් දෙකක් වගේ හදා ගන්න පුළුවන් free. ඔයාලට ඊට වඩා වීඩියෝස් ජෙනරේට් කරගන්න ඕන නම් මේකේ plans තියෙනවා. ඒ plan එකක් ඔයාලට ඕන නම් buy කරගන්නත් පුළුවන්. වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි play කරලා බලමු. It's me, Baby Bubbles, your favorite diaper wearing dreamer,
Coming at you live from my crib. වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.